ඔබ ජේසුස් වහන්සේ වෙතට ආපු දවස කවදද? එතනින් තමයි ඔබගේ සාක්ෂිය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ඔබ කියන්න ඕනේ 1961 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඇවිල්ලා නැවත උත්පාදනය ලැබලා වතුර බෞතිස්මය ලැබලා සුද්ධාත්ම වහන්සේගෙන් පිරීලා ඔන්න තමයි දෙවනි උපත. නැවත උත්පාදනය. එදා තමයි සාක්ෂිය ආරම්භ වුණේ. ඊට පස්සේ ජීවත් වෙන හැම වසරක් තුල ඔබගේ පොතට සාක්ෂිය නැමැති පොතට පිටු එකතු වෙනවා මිසක් පිටු ඉරෙන්නේ නැහැ. ඉතින් මේ සාක්ෂියෙන් තමයි ඔබ බැබලෙන්නේ. මේ සාක්ෂිය ඔබ රැකවරණය කරන්න ඕනේ. අවුරුද්දෙන් අවුරුද්ද සාක්ෂිය නැති කරගන්න එපා. උන්වහන්සේ කරලා තියෙන පුංචි දෙයක්, බලවත් දෙයක්, මහත් දෙයක් තුල වැදගත් දෙයක් තියෙනවා. මේ දේ රැකවරණය කරන්න. රැක බලා ගන්න. රක්ෂණ ආවරණයක් දාගන්න ඒකට. සාක්ෂිය නැති කරගන්න එපා. සාක්ෂිය තමයි බැබලෙන හේතුව. සාක්ෂියක් තියෙන මිනිස්සෙක්ගේ ජීවිතේ බැබලීම කියන දේ නතර කරන්න බෑ. මේ සාක්ෂිය තමයි බැබලෙන්නේ. මේ සාක්ෂිය තමයි බැබලෙන්නේ.